සිංහයෙකුගේ ගර්ජනාව හුදෙක් ഘോഷාකාරී ශබ්දයක් පමණක් නොවේ. එය දුර යාම සඳහා නිර්මාණය කර ඇති ධ්වනි බලයක්. මේ ගර්ජනාව විවෘත භූමිය හරහා සැතපුම් 5කට වඩා වැඩි දුරක් පැතිරෙනවා. ගර්ජනාව සිංහයාගේ පපුවේ ගැඹුරින් ආරම්භ වන අතර එහිදී බලවත් මාංශ පේශී වෙනත් ඕනෑම බලලෙකුගේ මෙන් නොව නම්‍යශීලී සුරාල හරහා වාතය තල්ලු කරනවා. නැමීම් සෙමීන් කම්පනය වන අතර වාතය හරහා බොහෝ දුර ගමන් කරන ගැඹුරු අනුනාද ඇමතුමක් නිපදවනවා. සිංහයන් එය භූමිය පෙන්වීමට ඔවුන්ගේ කණ්ඩායමේ අනිකුත් සමාජිකයන් සොයා ගැනීමට හා ප්‍රතිවාදීන්ට ඈත්ව සිටින ලෙස අනතුරු ඇඟවීමට මේ භාවිතා කරනවා. සිංහයන් කීප දෙනෙකු එකට ගර්ජනා කරන විට ශබ්ද තරංග අචිත්තාදනය වෙන අතර තැනිතරාව හරහා ගිගුම් දෙන හඬක් නිර්මාණය කරනවා. අලියතුන් හා මීහරකුන් පවා එයට ප්‍රතිචාර දක්වනවා. ඔයාට දවසක සිංහයන්ගේ ගර්ජනාවක් අහන්න ලැබුණොත් ඔබේ පපුවේ දැනෙන ගැඹුරු කම්පනය ශබ්දමය ආයුධයක් භාෂාවක් හෝ එකවර එල්ල විය හැකි පහර දීමක පෙර දැනුම් දීමක් බව මතක තියාගන්න. ඉතින් ඔයා මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයාලට ජය.